හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ අදත් එක දෙන මොබයිල් සිටි YouTube channel එකත් එක්ක ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ Pixel Lab YouTube channel එකට බැනර් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලෝට මතක් කරන්න ඕනේ මම YouTube channel එකට අලුතෙන් set වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා set වෙන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ Pixel Lab app එක මේ විදිහට open කරගන්න. open කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙතනදී ඔයගොල්ලොන්ගේ බැනර් එකට ඕන ෆොටෝ එකක් ඕයි කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් ෆොටෝ එකක් හෝ කලර් එකක් ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට ඒකට කරන්න තියෙන්නේ මෙතනදී ඔයගොල්ලෝගේ මේ දකුණු පැත්තේ තියෙන ඔප්ෂන් හතරෙන් අන්තිම ඔප්ෂන් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා කලර් කියලා ඔප්ෂන් එකක්. නැත්තම් මෙතන තියෙනවා යට ඔයගොල්ලන්ට පේනවා ඉමේජ් කියලා ඔප්ෂන් එකක්. ඔයගොල්ලන්ට පුළුවන් කැමති කලර් එකක් හෝ ඉමේජ් එකක් ඇඩ් කරගන්න. මම ඉතින් මේ විදිහට කලර් එකට ගිහිල්ලා කලර් එකක් තමයි මෙතනදී ඇඩ් කරගන්නේ. මම ඉතින් මේකට මේ විදිහට කලර් එකක් ඇඩ් කරලා හරි ලකුණ දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මගේ බෑග්ග්‍රවුන්ඩ් එක මම ඇඩ් කරපු කලර් එකට යනවා. ඒ කියන්නේ white කලර් එකට. ඊට පස්සේ අපිට මෙතනදී කරන්න තියෙන්නේ අපිට බැනර් එක හදා ගන්න ඕන size එක select කරගන්න එක. ඉතින් ඒක අපි select කරගමු කොහොමද කියලා. මේ විදිහට select කරගන්න ඕනේ. ඉතින් මම මෙතනින් select කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට කියලා දෙන්නේ නැහැ. මොකද මම කලින් වීඩියෝ වලත් මේ විදිහට size select කරගන්න විදිය ඔයගොල්ලන්ට කියලා දීලා තියෙනවා. ඒ කලින් වීඩියෝ බලපු නැති කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝත් බලන්න කියනවා. ඉතින් මේ විදිහට මම size එක select කරගන්නවා. ඉතින් size එක select කරගත්තට පස්සේ ඔයගොල්ලෝ මෙතනදී ඔයගොල්ලොන්ගේ බැනර් එකට logo එකක් add කරගන්නවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ඒ logo එකත් add කරගන්න. ඉතින් මම මේ මගේ බැනර් එකට logo එක add කරගන්න හින්දා මම logo එකක් add කරගන්නවා. මේ විදිහට logo එක add කරගද්දී ඔයගොල්ලන්ට logo එක crop කරගන්නත් පුළුවන්. ඉතින් මම මේ විදිහට crop කරගෙන මට ඕන size එකට හදා ගන්නවා. හදාගෙන මෙතන හරි ලකුණ ලැබුවට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙතනදී මගේ logo එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යෙන් ඔයගොල්ලෝ මේ logo එකේ size එක හදද්දී ටිකක් පොඩි size එකක් small size එකක් තමයි මෙතන ගන්න ඕනේ. මොකද අපි මේ logo එක phone එකෙන් හදන හින්දා YouTube එකට සාමාන්‍ය banner එකක් දාද්දී මේ banner එක ටිකක් ඉතාමත් පොඩි වෙන්න ඕනේ. ඉතින් මේ ඒ නිසා මම මේ logo එක ගොඩක් පොඩියට තමයි මෙතන select කරගන්නේ. හරි ඊට පස්සේ අපි මේක මෙහෙම කොහෙටවත් දුවන්න නැති වෙන්න lock කරගන්න ඕනේ. ඊට පස්සේ මේක මේ විදිහට මම lock කරගන්නවා. හරි. ඊට පස්සේ දැන් අපිට මෙතනදී add කරගන්න තියෙන්නේ අපිට ඕන text එක. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙතනදී ඔයගොල්ලන්ට කැමති text එකක් add කරගන්න. ඉතින් මම මෙතනදී add කරගන්නේ මගේ YouTube channel එකේ නම. ඒ කියන්නේ මම YouTube channel එකට දාලා තියෙන නම. ඉතින් මේ විදිහට මම මගේ YouTube channel එකේ නම type කරගන්නවා. ඊට පස්සේ මම මෙතනදී ඕකේ කරාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මගේ YouTube channel එකේ නම මේ විදිහට එනවා. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙතනදී අපිට පුළුවන් ඊට පස්සේ අපේ ටෙක්ස්ට් එකට කලර් එකක් ඇඩ් කරගන්න සහ ෆොන්ට් එකක් ඇඩ් කරගන්න. ඉතින් ඕගොල්ලන්ට ඒකත් මම කලින් වීඩියෝ වල කියලා දීලා තියෙන හින්දා මම මෙතනින් දැන් ඒක කොහොමද කරන්න කියලා පෙන්නන්නේ නැහැ. හරි ඉතින් මේ විදිහට මම මගේ name එකට නැත්නම් ටෙක්ස්ට් එකට කලර් එක සහ ෆොන්ට් එකක් ඇඩ් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි අපි බැනර් එක අපි හදා ගන්න ඕනේ. ඕගොල්ලන්ට පුළුවන් මේක තව ලස්සන කරගන්නත්. ඉතින් මම මේ විදිහට තමයි මගේ බැනර් එක හදාගන්නේ. ඉතින් බැනර් එක හදාගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක save දාගන්න. ඉතින් ඕගොල්ලන්ට save දාගත්තට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේක gallery එකට save කරගන්න. ඉතින් මම හිතනවා අදගෙන ආපු වීඩියෝ එකත් YouTube කරන කට්ටියට ගොඩක් වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. අලුතෙන් set වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. goodbye.